එකමත් රටක ආයේ අමාපිම් හසකෙන් යායේ පිපෙන්නම් වෙදින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ. යාළුවනේ, ඉතින් කොහොමද ඔයාලට? ඔන්න මම තවත් අලුත් ලස්සන ට්‍රැවල් ලීඩ් එකක් අරගෙන ආවා. අපි මේ සැරේ යන්නේ රිවර්ස්ට. ඉතින් මං උදේම කුරුණෑගලට ඇවිල්ලා මගේ යාළුවා මාව පික් කරන්න එනකම් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි හදන්නේ. මේ වීඩියෝ එක වොයිස් කරද්දි මම පොඩක් අසනීපෙන් ඉන්න නිසා වොයිස් එක සමහර විට පොඩක් අවුල් වෙන්න පුළුවන්. ඒ ගැන වැඩි හිතන්න එපා කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එක උනේ බඹරකිරියැල්ල. රිවර්ස්ටන් යන අතරමඟ තමයි බඹරකිරියැල්ල අපිට හම්බ වෙන්නේ. හැබැයි මේ දවස්වල සංගිලි පාලම උඩින් ගිහින් අපිට ඇල්ල පැත්තට යන්න දෙන්නේ නැහැ. මොකද පාලම අබලන් තත්ත්වයේ පවතින හින්දා ඒක අනතුරුදායකයි. ඉතින් අපිට මේ විදිහට ඇල්ලට මෙහායින් ඉඳගෙන ඇල්ල බලන්න පුළුවන්. ඉතින් මේ වෙද්දි ටිකක් තවල් වෙලා තිබ්බේ. අපි ලන්ච් අරගෙන තිබ්බෙත් නැහැ. ඒ නිසා අපි මෙන්න මේ කන්ද උඩ මාමගේ කඩෙන් රොටි කෑවා. ඉතින් මෙතනට තියෙන පරිසරයත් මාර ලස්සනයි. කාලා බීලා ඉවර වෙලා දැන් අපි රිවර්ස්ටන් view point එකට තමයි යන්න හදන්නේ. අපි අද රිවර්ස්ටන් නගින්නේ නැහැ. ඒ වෙනුවට අපි අද පිටවල පතනට යනවා සන්සෙට් එක බලන්න හිතාගෙන. ඉතින් මේ යන අතරමඟ තමයි මේ රිවර්ස්ටන් view point එක තියෙන්නේ. බලන්නකො ඈතින් කෙළවරක් පේන්නේ නැතුව තියෙන කඳු යායේ ලස්සන. මම හිතන්නේ අපි වශී වෙන්න යන්නේ view එකට. කළුවර වැටිගෙන ඉඳි අපි පිටවල පතනට ආවා. හැබැයි අදත් අපිට සන්සෙට් එක හරිම ලස්සනට නම් බලන්න උනේ නෑ. මොකද අහස වැහි වලාකුළු වලින් පොඩ්ඩක් බර වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේ විදිහට පොඩ්ඩක් ලාවට වගේ තමයි සන්සෙට් එක බලන්න පුළුවන් උනේ. ඉතින් good morning ඔයාලා හැමෝටම. අද තමයි අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. ඒ කියන්නේ අපි අද ආපහු යනවා. ඉතින් බලන්නකෝ අපේ බල්කනි එකට තියෙන morning view එකේ ලස්සන. ඉස්සරහින් පේන්නේ මානිගල කඳු යාය. ඉතින් මානිගල කන්දට ඉර පායලා තියෙනවා හරිම ලස්සනට. ඉතින් එන්නකො මාත් එක්ක තේ එකක් බොන ගමන් අපි වටපිට ලස්සන විඳිමු. එතකොට මේ තියෙන්නේ අපි හිටපු විලායක. අපි මේ විලායකම බුක් කරලා තිබුණේ ඊයේ. ඉතින් අපි නැවතිලා ඉන්නේ ඇටන්වල කියන ගමේ. පිටවල පතන පහු කරගෙන එති තමයි මේ ගම හම්බ වෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. එන්නකො මාත් එක්ක අපි යමු රූෆ්ටොප් එකට කොහොමද මේ view එක පේන්නේ කියලා බලන්න. එතෙන්ට ලොකු හුලඟකුත් තිබුණා. ඉතින් අපි විලායකෙන් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන රිවර්ස්ටන් ආවා. ඉතින් මේක තමයි අපි කරන්න ආසාවෙන්ම හිටපු දේවල් වලින් එකක්. බලන්නකො මේ view එකේ ලස්සන රිවර්ස්ටන් කන්ද නගිද්දී අතරමැද තියෙන view points වලට හරිම ලස්සන views තියෙනවා. ඒ වගේම හුලං කපොල්ල අපව ගහගෙන යන තරම් හුලඟ තියෙනවා. ඉතින් හරිම ෂෝක් කියලා තමයි කියන්න තියෙන්නේ. රිවර්ස්ටන් නගලා ඉවර වෙලා රසම රස චායි ටී එකකින් අපි අපේ ගමන ඉවර කරා. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අපි ආපහු අලුත් travel vlog එකකින් හම්බෙමු. එතකම් මාව subscribe කරලා තියාගන්න. Thank you for watching.